ඊටාම වැදගත් වර්තමානයේ තිබෙන ආණ්ඩුව මොකක්ද කියන එක තේරුම් ගන්න. අපිට අරගලයක් තිබෙනවා. අපි අයිතීන් දිනා ගැනීම සඳහා අරගල කරා. අද අපිට ඒ දිනාගත් අයිතීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අරගලයක් තිබෙනවා. අපි ඒ අරගලය අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපිට අපි ආණ්ඩුව ගන්නකොට ඔබත් එකතු වෙලා අපිත් එකතු වෙලා මේ රටේ 70%කට ආසන්න සාධිසේ බහුතරයක් රාජ්‍ය සේවකයිනුත් තම කැමැත්ත ප්‍රකාශ කරලා තම අභිලාෂය ප්‍රකාශ කරලා පත් කරගත්තු ආණ්ඩුව පත් වෙනකොට අපේ රටේ තිබුණේ තත්ත්වය මොකද්ද? අද සමහර හිටපු දේශපාලකයෝ මේවා අමතක කරලා යම් ප්‍රකාශ කරන බව පේනවා. අපේ රටේ තිබුණු දේශපාලන සංස්කෘතිය මොකද්ද? සම්පූර්ණ දේශපාලන සංස්කෘතිය එක් වරක් ප්‍රසාදලක් පන්තියක විතරක් බලය හිමි දේශපාලන සංස්කෘතියක්. මහ ජනතාවගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරන, හොරකම් කරන, දූෂණය කරන සංස්කෘතියක්. අපි මේ සංස්කෘතිය අවසන් කරලා තියෙනවා. විශේෂයෙන්ම වංචාව, දූෂණය, හොරකම අපි අවසන් කරලා තියෙනවා දේශපාලකයෝ විදියට. ඒ වගේම තමයි මහ ජනතාවගේ බදු මුදල් අනීතිකව භාවිතා කරන එක අපි අවසන් කරලා තියෙනවා දේශපාලකයෝ විදියට. හැබැයි අරගලේ අවසන් නැහැ. අපි මේ රාජ්‍ය පාලනය කරන්න නම් දේශපාලකයෝ විතරක් නෙවෙයි, ඔබ ඇතුළු සියලු රාජ්‍ය සේවකයෝ මේ ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායක විය යුතුයි. ආර්ථිකය කොහොමද තිබුණේ? ඔබ දන්නවා මේ රටේ ආර්ථිකය අරගෙන ගිහිල්ලා 2022 අවුරුද්දේ ලෝකෙට ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් රාජ්‍යයක් නිර්මාණය කරා. රට බංකොලොත් වුණාට පස්සේ අපි කොහොමද අපේ වැටුප් වර්ධක ඉල්ලන්නේ? අපි කොහොමද අපේ විශ්‍රාම වැටුප් ඉල්ලන්නේ? අපි කොහොමද අපේ අනිකුත් දීමනාව ඉල්ලන්නේ? ඒගොල්ලෝ බංකොලොත් කරලා සම්පූර්ණයෙන්ම රාජ්‍ය සේවයේ බිඳදමලා අපේ රටේ සාමාන්‍ය ජනතාව ඉතාමත් බරපතල විදිහේ ආර්ථික අර්බුදයක නිමග්න කරලා තිබුණා. දේශපාලන සංස්කෘතියක් ඇති කරලා තිබුණා. ඒගොල්ලන්ට වරප්‍රසාද ලැබෙන සාමාන්‍ය ජනතාවට කිසිදු වරප්‍රසාදයක්, කිසිදු පහසුකමක් නැති. ඒ නිසා අපි එක පැත්තකින් දේශපාලන සංස්කෘතිය හදනකොට අපිට වගකීමක් තිබුණා අපේ රටේ ආර්ථිකය මනමින් කළමනාකරණය කරන්න. ඒ නිසා තමයි දැන් ඔබ බලන්න 2025 වර්ෂය මහ බැංකු වාර්තාව නිකුත් වුණා. අපි සම්පූර්ණ වර්ෂයක් පාලනය කරේ 2025. අපි කොහොමද රට පාලනය කරේ? අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරා විතරක් නෙමෙයි, අපි ආර්ථිකයේ සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ගත වූ වර්ෂයක කාලය පුරා මේ රටේ මහ ජනතාවට උරුම කරලා දුන්නා. ඒ ජයග්‍රහණ විසින් තමයි අපට පුළුවන් වෙන්නේ අද රැකියා විරහිත උපාධිධාරී රැකියා ඉල්ලගෙන උද්ඝෝෂණය කරනවා නම් ඒ අයට රැකියා ලබා දෙන්න පුළුවන් වෙන්නේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් විතරයි. ඔබගේ වැටුප් වර්ධක අපට ලබා දෙන්න පුළුවන් වෙන්නේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන්. ඔබගේ විශ්‍රාම දිවිය සුවපත් කරන්න අපට පුළුවන් වෙන්නේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන්. එහෙම නැතුව මෙතෙක් අවුරුදු 70ක් පාලනය කරපු පාලකයෝ වගේ මේ රටේ ආර්ථිකය බිඳ දැම්මොත්, අපි ලෝකයට ණය වෙලා බංකොලොත් වුණොත්, අපි කාගේත් ඉල්ලීම් කවදාවත් අපිට දිනා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි පසුගිය අවුරුද්දේ නොවැම්බර් අපිට ආව විශාල සුළි කුණාටුවක්. ඔබ දන්නවා ලංකා ඉතිහාසයේ ස්වභාවික විපස්සනයකින් වෙච්ච බරපතලම හානියට අපි මේ මුහුණ දෙන්න සිද්ධ වුණා. මූලික වටේ ඇස්තමේන්තු අනුව ඩොලර් බිලියන 4.1ක හානියක් සිද්ධ වුණා කියලා කිව්වා. මොකද උනේ? අපි අර උපයාගත්තු මුදල් තිබුණ නිසා අපිට හැකියාවක් ලැබුණා රුපියල් කෝටි 50000ක් එහෙම නැත්නම් බිලියන 500ක් ඒ වෙනුවෙන් වැය කරන්න. ඒ පුළුවන් උනේ ආර්ථිකය ශක්තිමත් කරගත්තු නිසා. සමහර දේශපාලකයෝ මට මතකයි මේ මහනුවරත් ඇවිල්ලා සමහරවල් ඡන්ද කාලවල කිව්වා තෙල් ලෙන් තියනවා කියලා. නමුත් තෙල් ලිං වලින් තෙල් එන්නේ නැහැ අපේ රටේ. අපේ රටේ හැම තෙල් ගන්න විදියක් නැහැ. ඒ නිසා අපිට
පිට රටවල් වලින් තෙල් ගේන්න සිද්ධ වෙනවා. 2025 වර්ෂයේදී ඉන්ධන ආනයනය සඳහා පමණක් අපිට ඩොලර් බිලියන 4.1ක් වැය කරන්න සිද්ධ වුණා. මේ මිල වැඩිවීම මේ විදිහටම ගියොත් අපිට තවත් අමතර ඩොලර් බිලියන 2.5ක් විතර 2.5ක් ඊටත් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ බිලියන 6කට වඩා වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආර්ථික වශයෙන් මේ බඩපරිදික ඇති වෙච්ච යුද්ධමය තත්ත්වය අපේ රටට බලපානවා. අපි ඒ බලපෑම සාමාන්‍ය ජනතාවට අවම වෙන විදිහේ ක්‍රියාමාර්ග ගත්තා. සමහර අය අහනවා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යනකොට ලංකාවේ තෙල් මිල ඉහළ ගන්න අපි මොකටද කියලා. අපි හැම වැඩි කරේ නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල 74කින් යනකොට අපි ඒ ගන්න වැඩි කරේ නැහැ. අපි සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහන ආධාරයක් දුන්නා. සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 20ක සහන ආධාරයක් දුන්නා. විදුලි බිල වැඩි වෙනකොට 18කින් මෙරටේ සාමාන්‍ය 180ට වඩා ඒකක භාවිතා කරන සාමාන්‍ය ජනතාවට ඒ විදුලි පාරිභෝගිකයන් 92කට වැඩි ප්‍රමාණයකට එක බලපාන්නේ නැති වෙන විදිහට අපි වැඩ පිළිවෙල හැදුවා. එමයයි අපි ඒක කල්පනාකරණය කරේ. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 10000ක් එහෙම නැත්නම් රුපියල් බිලියන 100ක් වෙන් කරන්න අපිට හැකි වුණේ අපි ආර්ථිකය කළමනාකරණය කරගත්ත නිසා. අපිට පුළුවන් වෙන්නේ අර අවුරුදු 76ක් මේ රට පාලනය කරපු පාලකයෝ විනාශ කරපු රට නැවත අපේ පරම්පරාවෙන් අවසන් කරලා අනාගත පරම්පරාවට ලස්සන රටක් නිර්මාණය කරන්න දායාද කරන්න අපිට හැකියාව ලැබෙන්නේ. අන්න එහෙම රටක් නිර්මාණය කිරීමෙන් පස්සේ තමයි මේ රටේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ආදී වූ සියලු ජනතාවට සතුටින් ඉන්න පුළුවන් ලස්සන රටක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සියලු දෙනාටම සතුටින් ඉන්න පුළුවන් සිනහ වෙලා ඉන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරන්න ඕන. ඒ රට නිර්මාණය කිරීම සඳහා තමයි අපි මැදිහත් වෙලා සක්‍රියව දායක වෙලා ඉන්නේ. අද දවසේ අපේ වගකීම අපි විසින් නිර්මාණය කරපු ඒ ජනතාවාදී ආණ්ඩුව, ඒ කම්කරුවන්ගේ ආණ්ඩුව, ඒ ගොවීන්ගේ ආණ්ඩුව, ඒ ගුරුවරුන්ගේ ආණ්ඩුව, ඒ සංවර්ධන නිලධාරීන්ගේ ආණ්ඩුව, මේ අපි හැමෝගේම ආණ්ඩුව අපි එකතු වෙලා මේ රට අපි ලෝකේ බබල් රටක් බවට පරිවර්තනය කරමු. ඒ සඳහා අපි සක්‍රිය මැදිහත් වෙමු. මේ රට ලෝකේ ඉතාමත් විශිෂ්ට ගණේ පොහොසත් රටක් බවට පත් කරමු. ඒක ආර්ථික පොහොසත්කම විතරක් නෙමෙයි, දේශපාලන වශයෙන් පොහොසත්, සමාජීය වශයෙන් පොහොසත්, යපොම් මානසිකත්වයෙන් මිදුණු රටක් බවට පත් කරමු.